යාර මිලා අර මිලා මේ මිලා කිසි දෙයක් නැත මෙන්න මේ වගේ පොඩි කොච්චි ගස් වලින් ලොකු ගෙඩි ගන්න හැටි තමයි අද කියා දෙන්න යන්නේ. මේ විදිහට හිටව ගත්තාම ඔයගලන්ට පොඩි කොච්චි වලින් ලොකු ගෙඩි ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපි මුලින්ම මේකට අඩි 1කමාරක මේ වගේ ටිකක් ලොකු වලක් කපා ගන්න ඕනේ මේ පැලේ හිටව ගන්න. මොකද මේකට පොහොර තට්ටු 3-4ක් යොදන හින්දා ටිකක් ඉඩ අවශ්‍ය වෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේකට මුලින්ම යදන්නේ පොල් එලි වලින් අපිට මේක ටික දවසක් යනකොට පොහොර වෙනවා වගේම පැලේට අවශ්‍ය කරන ජලය රඳා පවත්වා ගන්න මේක උපකාරී වෙනවා. ඊට පස්සේ අපි මේකට යොදන්න ඕනේ. දැන් අපි මේකට යොදන්නේ ඊළඟට ඔයගොල්ලෝ දන්න මෙන්න මේ කෙසෙල් බඩ වල තියෙනවා. ඉතින් කෙසෙල් ගහක් කපලා ඒවා අයින් කරාම ඒකේ පොඩ්ඩක් මෙන්න මේ වගේ පොඩි කෑල්ලට කපලා අපිට මේ පොහොරක් වශයෙන් දාගන්න පුළුවන්. මේකේ තියෙනවා තික පොටෑසියම්. ඉතින් මේ පොටෑසියම් වලින් තමයි ගහේ මල් ඵලදා වැඩි කරලා දෙන්නේ. ඉතින් පොඩි ගස් වලින් ලොකු මරල් ගන්න ප්‍රාස තමයි ඒක. ඊට පස්සේ මම මේකට ගිනි සීරේ කොල්ඩ එකකුත් මෙන්න මේ විදිහට යොදනවා. ඉතින් ඒකෙන් තමයි මම නයිට්‍රජන් අවස්ථාවේ සපුරගන්නේ. ඉතින් නයිට්‍රජන් කියන්නේ ගස ඉක්මනින්ම වර්ධනය කරනවා. ඉතින් මෙන්න මේ පොහොර සංයෝග ටික ලැබුණාම ඉතින් පොඩි පැල වලින් ලොකු ගෙඩි එන එක කාටවත් වළක්වන්න බෑ. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පස් ටිකක් දාලා මේක පොඩ්ඩක් වහ ගන්නවා. ඊට පස්සේ මම මගේ හිටව ගන්න තියෙන නයි පැටියව ගේන්න යන්නේ දැන්. මෙන්න මෙයා තමයි මගේ නයි පැටියා. ඉතින් මම මේ පොහොර බෑග් එක තමයි මෙයාව පොඩි කාලේ හිටුවේ. දැන් ටිකක් මෙයා සාමාන්‍ය විදිහට හැදලා තියෙන්නේ. ඉතින් මම මෙතනින් අයින් කළා මෙන්න මේ පොහොර දායිත වලට දාලා මෙයාව හිටවලා මාස එකහමාරක් යනකොට මෙයාගෙන් මං කරල් ගන්න තමයි යන්නේ. ඉතින් අපි මේ විදිහට හිටව ගත්තාම කාටවත් මේකේ කරල් එන එක වළක්වන්න බෑ. ගහ රැක බලා ගන්න දෙයක්වත් නෑ. මොකද පොහොර ඔක්කොම තියෙනවා යට. ඉතින් පොහොර ආයි අලුතෙන් යොදන්න ඕනේ අර මිලා මේ මිලා යාර මිලා කිසි දෙයක් ඕනේ වස විසෙන් තොර ගෙදර කාවිච්චට හොඳ නයි කොච්චි එකක් අපිට ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ නයි කොච්චි පැලයක් හිටවලා පල්ලදාව ලබා ගත්තාම ඔන්න මම දැන් පස් ටික දාලා ඔක්කොම පැලේ හිටවගෙන අවසන්. ඊට පස්සේ මම මේක උඩින් තව අපේ ගිනි සීරිය කොළ ටිකක් දානවා. මොකද තවත් පොහොර ටිකක් අපිට උඩින් පාන්නට කිසි අවුලක් වෙන්නේ නැහැ. මොකද මේ වගේ රසායනික පොහොර වගේ නෙමෙයි කාබනික පොහොර කොච්චර දැම්මත් ගසට වැඩි වෙන්නේ නැහැ. ගස් මුල් මැරෙන්නේ නැහැ. ගස් වලට හානි වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තව අපි ගිනි සීරිය කොළ ටිකක් මේ විදිහට උඩින් දාගන්නවා. ඊට පස්සේ තමයි මම මේකට යොදනවා ඉතා විශේෂ පොහොරක්. ඒකෙන් තවත් මේ කරල් එන එක ඉක්මන් කරනවා. ඉතින් මෙන්න තියෙනවා ඒ භාණ්ඩේ. ඉතින් මේ තියෙන්නේ මොනවද දන්නවද? මේ තියෙන්නේ කෙසෙල් එලි. ඉතින් ඔයගොල්ලෝ කාලා විසි කරන කෙසෙල් එලි ටික කපලා මේ වගේ භාජනයකට දාලා දවස් 2-3ක් තිබ්බාම මෙන්න මේ පොටෑසියම් ටික අපිට මේ කෙසෙල් වලින් එලිට අරගන්න පුළුවන්. ඉතින් යටිනුත් පොටෑසියම් තියෙනවා උඩිනුත් මම මේ විදිහට තවත් පොටෑසියම් එකකට එකතු කරාම මේකේ මල් එන්නේ සට ගාලා. ඉතින් යාළුවන්ටත් පුළුවන් මෙන්න මේ වගේ වස විසෙන් තොර රසායනික ද්‍රව්‍ය වලින් තොරව අපේ ගෙදර පාවිච්චියට ගන්න නයි පැටියෙක් හදලා මේ වගේ නයි කොච්චි ලබා ගන්න. ඉතින් ඕගලන්ට තියෙන්නේ මේ ගිනි සීරිය කොළ ටික වේලනකොට තව ගිනි සීරිය කොළ ටිකක් දාන එක විතරයි. මොකද පොහොරට වශයෙන් යොදන්නේ අපි එච්චරයි. එතකොට පුළුවන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ටික දවසක් යනකොට මේ ගහ ටිකෙන් ටික ලොකු වෙලා මල් පළදාව ඇවිල්ලා මෙන්න මේ වගේ රතු පාටට කොළ පාටට දම් පාටට කරල් පිරලා එනකොට ඉතින් මේ වගේ පොඩි ගස් වලින් මේ වගේ ලස්සන ලොකු කරල් ගන්න තමයි මේ ක්‍රමය ඔයගලන්ට කියා දෙන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක try කරලා බලලා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. මොකද වස විසෙන් තොර ලොවක් තමයි අපි හදන්න ඕනේ. අපේ ළමයින්ට දෙන්න ඕනේ ඒවා.